Good evening ළමයි. වෙල්කම් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 නව අධ්‍යයන වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලය මගින් බාහිර උපාධි සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. ඒකෙදි Bachelor of Arts ඒ කියන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය පාඨමාලාව සඳහා ඒ වගේම ව්‍යාපාර කළමනාකරණයේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව සඳහා ඊට පස්සේ BCom එහෙම නැත්නම් වාණිජ්‍යවේදී විශේෂ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි අය විද්‍යාවේදී සාමාන්‍ය බාහිර පාඨමාලා මෙන්න උපාධි හතර සඳහා පමණයි මේ වෙනකොට අයිතිපත් කරන්න තියෙන්නේ. හොඳයි අපි ඊට කලින් ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට තමයි මේකේ විස්තර ඉදිරියට තියෙන්නේ. කැලණි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය 2025 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවිණි. ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි මේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පාඨමාලා ගාස්තුව ලක්ෂයක් යනවා. ඒක අපි එකපාරට මේ ගෙවන්නේ. මේ පාඨමාලා කාලය අවුරුදු 3යි. මේ ලක්ෂයක මුදල වාරික 5කින් ගෙවන්න ඕන. අවුරුදු 3 ඇතුළත වාරික 5කින් ගෙවන්න ඕන. එතකොට එක් වාරිකයකට 20000 ගානේ 20000 ගානේ ගෙවන්න. දෙවෙනි උපාධිය නම් ව්‍යාපාර කළමනාකරණයේදී සාමාන්‍ය බාහිර උපාධිය. ඒ කියන්නේ බිස්නස් මැනේජ්මන්ට්. මේකට ලක්ෂ 2ක මුදලක් යනවා. අවුරුදු 3 සඳහාම මේ ලක්ෂ 2 ගෙවන්නේ අවුරුදු එකපාරම නෙමෙයි. මේ වාරික 5කින් අවුරුදු 3 ඇතුළත වාරික 5කින් ගෙවන්න ඕන. එතකොට 40000 ගානේ වාරික 5ක්. වාරිකයකට 40000 ගානේ. එතකොට තුන්වෙනි උපාධිය නම් BCom. එහෙම නැත්නම් වාණිජ්‍යවේදී ගෞරව බාහිර උපාධිය. මේකට මුළු පාඨමාලා ගාස්තුව 250000ක් යනවා. මේකේ පාඨමාලා කාලය අවුරුදු 4යි. අවුරුදු 4යි. මේ අවුරුදු 4 ඇතුළත වාරික 5ක් මේ 250000ක් ගෙවන්න ඕන. ඔව්. එතකොට අපිට ගෙවන්න ඕන වාරිකයකට 50000ක් වෙලෙන්න 50000 ගන්න තමයි ගෙවන්න ඕන. විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය. මේ විද්‍යාවේදී බාහිර උපාධිය සඳහා ලක්ෂ 3ක මුදලක් යනවා. මේක වාරික 6කින් තමයි ගෙවන්න ඕන. අවුරුදු 3ක් තියෙන පාඨමාලා කාලේ වාරික 6කින් ඒතකොට 50000 ගන්න ගෙවන්න ඕන. මේකත් වසර 3යි. මේ වගේ මාධ්‍යයන් ගත්තොත් එහෙම ශාස්ත්‍රවිදි සාමාන්‍ය බාහිර උපාධිය සිංහල මාධ්‍යයෙන් පමණයි පවත්වන්නේ. සියලුම දේශන විභාග ඔක්කොම තියෙන සිංහල මාධ්‍යයෙන්. ව්‍යාපාර කළමනාකරන විදිහ සාමාන්‍ය උපාධිය ගත්තාම මේක සිංහලෙත් තියෙනවා. දේශන විභාග ඔක්කොම සිංහලෙත් තියෙනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් මේ මාධ්‍ය දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. සිංහලෙන් කරනවා නම් සිංහල ඉංග්‍රීසි වලින් කරන එක නම් ඉංග්‍රීසි වලින්. වාණිජ්‍ය විද්‍යාවේදී ගෞරව බාහිර උපාධිය ගත්තාම මේකත් සිංහල හෝ ඉංග්‍රීසි මේ දෙකෙන් එක මාධ්‍යයක් තෝරාගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය ගත්තාම මේක පවත්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි. ඒත් ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධියයි
විද්‍යාවිදි සාමාන්‍ය බාහිර උපාධිය පවත්වන්නේ ශාස්ත්‍රීය විද්‍යාවක සිංහලෙන් විතරයි. විද්‍යාවිද්‍යාවක ඉංග්‍රීසි වලින් විතරයි. අපි ඊළඟට බලමු මේ උපාධි පාඨමාලා සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියලා. පහත සඳහන් සුදුසුකම් පත්පුරා ඇති අපේක්ෂකයන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. පළවෙනි සුදුසුකම තමයි 2024 A level කරපු ළමෙක් නම් එයාට මූලිකත්වයෙන් දෙනවා කියලා තමයි මේ ගැසට් එකේ තියෙන්නේ. 2024 හෝ ඊට පෙර වර්ෂවල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අධ්‍යයන ප්‍රතිශාතිපත් උසස් පෙළ පරීක්ෂණයෙන් තෙවතාවක් තුළ එක් වරකදී සමත් වී තිබීම හෝ එය හා සමාන සුදුසුකමක් ලබා තිබීම. 2024 2024 ලියපු ළමයි ඉන්නේ. ඒ ළමයිට මෙතනදී මූලිකත්වයක් දෙනවා කියලා දෙනවා. ඒ වගේ තමයි ඊට පෙර අවුරුදු වල ලියපු කට්ටියත් ඇප්ලයි කරනවනේ. 2023 22 21 ඔව් 20 අවුරුදු වල ඒ කට්ටියටත් මේ බාහිර උපාධි සඳහා ආයෝජනය කරන්න පුළුවන්. දෙවෙනි සුදු දෙවෙනි මෙන්න මේ සුදුසුකම් තියෙන කට්ටියට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ රාමුවේ දැක්වෙන යෝග්‍යතා මට්ටම් දෙක. ඒ කියන්නේ SLTF level 2 සම්පූර්ණ කිරීම හෝ ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් මට්ටම් හා ඒ කියන්නේ NVQ level 5 හෝ 4 සුදුසුකම. ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් මට්ටම් 4 ඒ කියන්නේ NVQ level 4 සමග අවම අධ්‍යයන සම්භාර 15ක් සම්පූර්ණ කිරීම. මේ NVQ level 4 ගෙන් ඩිප්ලෝමාව හෝ NVQ level 5 ගෙන් ඩිප්ලෝමාව සම්පූර්ණ කරපු සිසුවෙක් අවම අධ්‍යයන සම්භාර 15ක් සම්පූර්ණ කරලා තියෙනවා. يعني අධ්‍යයන වාර 15ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඕ අවම අධ්‍යයන සම්භාර 30කින්. ඒ කියන්නේ 15ක් හෝ 30කින් 30කින් සම්පූර්ණ කරලා තිබ්බොත් ඔහු එක් වසරක උසස් සහතික පත්‍රයක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබීම. උසස් සහතික පත්‍රයක් හෝ ඩිප්ලෝමාවක් ලබා තියෙන පුද්ගලෙක් නම් මේකට ආයෝජනය කරන්න පුළුවන්. ඊට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් අනුමත කර ඇති වෙනත් ඕනෑම සුදුසුකමක් සපුරා තිබෙන්න ඕන. ඒ විදිහට වෙනත් ඕනෑම සුදුසුකමක් සපුරා තියෙන කෙනෙක්ටත් මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. මෙතනදී විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාවක් තමයි මේකට ආයෝජනය කිරීමේදී බිස්නස් මැනේජ්මන්ට් BCom ඒ වගේම ආර්ට් ඩිග්‍රී වල ගත්තාම ආර්ට් කරපු අයට පුළුවන්, සයන්ස් කරපු අයට පුළුවන්, කොමර්ස් කරපු ඕනෑම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. මේ විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාවේදී ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ අප උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව හදාරා හෝ හදාරා සංයුක්ත ගණිතයේ විෂය සමත් වීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ මේ විද්‍යා විෂය ධාරාවේ සබ්ජෙක්ට් තුනෙන් එක සබ්ජෙක්ට් එකක් තියෙනවා ගණිතය. ඒ ගණිතයේ සබ්ජෙක්ට් එක සමත් වෙන්නත් ඕනේ. ඊට අමතරව අනිත් සබ්ජෙක්ට් වල 32ක් තියෙන්නත් ඕනේ. ඒ අය විතරයි මේ විද්‍යාවේදී පාඨමාලාවට ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේක විස්තර දැනගන්න www.cdc.kln.ac.lk කියන මේ අපගේ වෙබ්සයිට් එකට පිවිසීමෙන් මේ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන් තවදුරටත්. ඊට අමතරව මේ ඊමේල් ලිපිනයට
මෙසේජ් එකක් දැමීමෙත් මේක විස්තර දැනගන්න පුළුවන්. දැන් බලමු අපි මේකට මේ උපාධි පාඨමාලාවට ඇප්ලයි කරන්න කොහොමද කියලා. මේ cdc.kln.ac.lk කියන සයිට් එකට පිවිසීමෙන් මෙන්න මේ විදිහට අපිට හෝම් එක මේක බලා ගන්න පුළුවන්. නව අයදුම්පත් කැඳවීම 2025 අධ්‍යයන වර්ෂය සඳහා. ඒ පාඨමාලා හතර තමයි Bachelor of Arts කියන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලා. Bachelor of Business Management General Degree Program. ව්‍යාපාර කළමනාකරණයේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලා. Bachelor of Commercial Special Degree Program. ඒ කියන්නේ මාධ්‍යවේදී විශේෂ උපාධි පාඨමාලාව. Bachelor of Science General Degree Program කියන්නේ විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාව. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ දැන් ගොඩක් කට්ටිය කියනවානේ ආර්ට් කරලා ආර්ට් කරාම ජොබ් නෑ අරකයි මේකයි කියලා. ආර්ට් සයින්ස් ගොඩක් කට්ටිය කියනවා. ඒ හින්දා මේ කට්ටියටම පොදුවේ තෝරගන්න පුළුවන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී. මේක ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන්. ව්‍යාපාර කළමනාකරණයේදී. මේ විදිහට බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එකට පිවිසීමෙන් මේ විදිහට අපිට විස්තර බලා ගන්න පුළුවන්. ක්වොලිෆිකේෂන් රික්වයර්මන්ට් එක ගැන අවශ්‍ය කරන සුදුසුකම් මේ විදිහට ඩීටේල්ස් ටික බලන්න පුළුවන්. මේ රෙකමන්ඩ් කරන සබ්ජෙක්ට් business management meeting code requirements for registration. මේ රෙජිස්ටර් කරන්න තියෙන සුදුසුකම් ටික. ඊට පස්සේ කෝස් ෆී එක කොච්චර ගන්නවද කියලා ටික 25000 ගානේ වාරික වාගේ දුන්නේ. ඊට පස්සේ මීඩියම් එක බලා ගන්න පුළුවන්. change in the medium subject register. change in the medium ඒ කියන්නේ මාධ්‍ය වෙනස් කරන හෝ subject registers. Each student will have one opportunity to change in the medium. Student will have opportunity to change the medium or instructions within the 1 month of registration with CDCE thereafter. මේ විදිහට හොයාගන්න පුළුවන්. Boarding applications that is critical means that දාලා ප්‍රෝග්‍රෑම් එක තෝරාගන්න පුළුවන්. අපි දැන් බලමු ඕන කෙනෙක්ට කරන්න පුළුවන් මෙන්න මේ Bachelor of Business Management ඉංග්‍රීසි. මේක අපි සිලබස් එක බලමු. සිලබස් එකට ගියාම විස්තර ටික යනවා. මෙතන මාක්ස් දෙන ග්‍රේඩ් GPA එක කැල්කියුලේට් කරන්න
ක්ලාස් දෙන්නේ කීයද විස්තරකම තියෙනවා. සෙකන්ඩ් ක්ලාස් එකේ කීයෙන්ද? එතකොට පළහැරි ගියාම සබ්ජෙක්ට් ටික බලන්න පුළුවන්. Principles of Management, Financial Accounting. Principles of Management, Financial Accounting, Business Law, Business Mathematics, IT, Business Economy, Business Communication කියන මේ සබ්ජෙක්ට් අද තමයි ස්ටඩිස් කරන්න ඕනේ ෆස්ට් සෙම් එකේදී. එතකොට ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් සෙම් එකේදී මාකටිංగ్ මැනේජ්මන්ට්, හියුමන් රිසෝස් මැනේජ්මන්ට්, මැනේජ්මන්ට් අකවුන්ටිං, බිස්නස් ස්ටැටික්, මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් and organizational studies. මෙන්න මේ ටික සම්පූර්ණ කරාම ෆස්ට් ඉයර් කම්ප්ලීට් වෙනවා. සෙකන්ඩ් ඉයර්ස් වලදී especially strategic management, innovation and entrepreneurships, operation management, managing organizational behavior, quality for business excellence, financial management කියන මේ සබ්ජෙක්ට් ටික කවර් කරන්න ඕනේ. sorry third year එකේදී strategic management මේ සබ්ජෙක්ට් ටික කවර් කරන්න ඕනේ. second year එකේදී මේ marketing management, human resource management මේකෙන් සබ්ජෙක්ට් හතම කවර් වෙන්න ඕනේ. second year එකේදී first year එකේ තමයි මේ සබ්ජෙක්ට් හත කවර් කරන්න ඕනේ. වැඩි විස්තර බලන්න පුළුවන් මේ සයිට් එකට ගියාට පස්සේ. දැන් අපි බලමු අපේ අයදුම් පත්‍රය කොහොමද පුරවන්නේ කියලා. ඉතින් ක්ලික් here for application කියන ක්ලික් කරනවා. ඊට කලින් මෙන්න මේ ටික කියවන්න ඕනේ. අයදුම් පතේ ඔබගේ ජාතික හැඳුම්පත් අංකයට අදාළව ලැබෙන ගිණුම් අංකයට පමණක් අයදුම් ගාස්තු ගෙවීම සිදු කළ යුතුය. කියන්නේ අයදුම් පත්‍ර මේ ඇප්ලිකේෂන් එක ප්ලේ කරද්දී අපි දානනේ ID නම්බර් එක. ඒ නම්බර් එක දීලා අපි මේකට රෙජිස්ටර් වෙලා ඇප්ලිකේෂන් එකේ හරි යවුවම අපිට ඊළඟ ස්ටෙප් එක දෙනවා මෙන්න මේ විදිහට බැංක් ඩිපොසිට් එකක මෙන්න මේ වගේ රෙෆරන්ස් නම්බර් එකක් දීලා තියෙනවා. ඒ රෙෆරන්ස් නම්බර් එකට තමයි මේ අපේ විස්තර ඇතුළත් කරලා මේ 1000ක රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඕනේ. ඒ දීලා තියෙන රෙෆරන්ස් නම්බර් එකට තමයි ගෙවීම කරන්න ඕනේ. අපි ඉස්සරහට ගිහින් බලමු එතකොට තේරෙයි. ක්ලික් here for application කියන එක කරලා මේ විදිහට ඔයාලගේ ID නම්බර් එක ඇතුළත් කරන්න මෙන්න. ඊට පස්සේ proceed ඉදිරියට යන්න කියන මේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට විස්තර ටිකක් යනවා පහළ. Candidate applying for the registration based on other qualification must ensure that they meet the following requirement before the beginning the application process. ඒ කියන්නේ වෙනත් සුදුසුකම් මත ඉල්ලුම් කරන අපේක්ෂකයා අයදුම් පත්‍රයක් පිරීමම ආරම්භ කිරීමට පෙර පහත සඳහන් දෑ සපුරා තියෙන්න ඕනේ. සාධික කරනු ලද ඒ කියන්නේ ඔයාලා SLQF NEQ level 5 NEQ level 4 එකත් කොහොමද මේ සාධිකයක් තියෙනවා. ඒ සාධිකේ ෆොටෝ එකක් එක දාගෙන තියාගන්න ඕනේ. ෆොටෝ කොපි එකක් ගහලා තියාගන්න ඕනේ. සෝරි ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒක ගහලා ඒක JPG
ওই PNG ෆයිල් එකක් විදිහට සේව් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පිළිගත හැකි වෙනස් සුදුසුකමක් හෝ අදාළ සහතික කළ සහතිකයේ ඒ කියන්නේ මේ NEQ level 5 හෝ ඒ level NEQ මට්ටමකට අමතරව තව තියෙන වෙනස් සුදුසුකම් තියෙනවනේ. ඒ කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මගින් පිළිගත් වෙනස් සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඒකට අදාළව තියෙන සහතිකයේ ෆොටෝ එකක් සහතිකයේ ෆොටෝ එකක් ගාන මේ JPG PNG ෆයිල් එකක් විදිහට මේක සේව් කරන් තියාගන්න ඕනේ. එතකොට ඒ විදිහට සුදුසුකම් තියෙන කට්ටිය මෙතන සිලෙක්ට් අද ක්වොලිෆිකේෂන් කෙනෙක් ක්ලික් කළා මේ අදාළ ක්වොලිෆිකේෂන් එක තෝරා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. එක්සැම්පල් එකක් ගත්තොත් ද වොකේෂනල් ටීචර් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඒ මෙන්න මේ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළාක එහෙම ක්ලික් කරලා තමයි මෙතන ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. අයදුම්පත් ගාස්තු ගෙවීමට භාවිත කරන ගෙවීම් ක්‍රමය. මෙතන හයිලයිට් කරලාම තියෙනවා. බැංකු ගෙවීම් පත්‍රිකා පෙරවීමේදී අපේ ජාතික අයදුම්පත් අංකයටම ඩවුන්ලෝඩ් කරගත් ආදාස අයදුම් පත්‍රයේ සඳහන් වන ඉලක්කම් 16 ගිණුමක්ගේ සටහන් කරන්න. ඔයා දැන් මේ විදිහට ඇප්ලිකේෂන් ෆිල් කරලා සබ්මිට් කරපුවා එහෙන් ඔටෝම බැංකුවට සිට් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ වැටෙන්නේ. ඒක තියෙනවා රෙෆරන්ස් නම්බර් එකක්. ඉලක්කම් 16කින් යුත් රෙෆරන්ස් නම්බර් එකක් තියෙනවා. අන්නේ රෙෆරන්ස් නම්බර් එක තමයි ඒ දීලා තියෙන රෙෆරන්ස් නම්බර් එකට විතරමයි අපි ඔකේ අදහස් ගෙවීම කරන්න ඕනේ. ඒකයි මෙතන හයිලයිට් කරලා දාලා තියෙන්නේ. හොඳයි අපි ඉදිරියට පුරු කරන මේක. මේ අයදුම්පත පුරවන්න කියන ක්ලික් කරලා අපේ විස්තර ඇතුළත් කරන්න මේ ෆෝම් එකට ලොගින් ඕනේ. මේකෙදි චූස් ස්ටයිල් එක කියන්නේ ඔයා පිරිමි කෙනෙක් නම් MR මිස්ටර් කියලා ඔයා ගර්ල් කෙනෙක් නම් MS කියලා දානවා. ඒ විදිහට ක්ලික් කළා මම මෙතන MR කියලා දානවා. එතන මෙතන ඔයාගේ මුල පුරු සම්පූර්ණ නම ලියන්න ඕන. ටයිප් කරන්න ඕන. මෙතන RM කියලා ලියවම වැරදි. එතකොට ලියන්න ඕන RM කියන්නේ රත්නායක මුදියන්සේලාගේ රත්නායක මුදියන්සේලාගේ චරිත් ශ්‍රාවණ දසනායකගේ සම්පූර්ණ නම ඒ විදිහට දාන්න ඕනේ. එතකොට ඉනිෂියල්ස් එතකොට වාසගම ඉනිෂියල්ද දාන්න ඕනේ. එතකොට RM රත්නායක මුදියන්සේලාගේ කියන්නේ හින්දා RM sorry මේ විදිහට දානවා RM කියලා. එතන මෙතන ඉනිෂියල් මුල පුරු කියද්දි මේ විදිහට සම්පූර්ණ මේක ලියන්නේ නැහැ ඒකේ. මේ විදිහට RM කියලා දාලා එතකොට සර්නේම් එක. දැන් වාසකම RM කියන්නේ මොකද්ද? රත්නායක මුදියන්සේලා. ඒක තමයි මෙතනින් ටයිප් කරන්න ඕනේද. රත්නායක මුදියන්සේලාගේ මේ විදිහට. එයා දානවා මිස්ටර් මිසිස් නම් මේ විදිහට මිස්ටර් කියලා දානවා. ඊට පස්සේ රත්නායක මුදියන්සේලාගේ කියලා දාලා සම්පූර්ණ නම දානවා මේ විදිහට. එතකොට ඉනිෂියල්ස් මුල කුඩු දැන් මෙතෙන් දාන්නේ. මෙතන වාසකමේ සම්පූර්ණ RM කියන එක සම්පූර්ණ දේම මෙතෙන් දානවා. රත්නායක මුදියන්සේලාගේ.
දැන් මෙතන RM කියන එක මෙතන මුලින් දාන්න ඕන. ඒතකොට DM නම් මෙතන DM නම් දසනායක මුද්‍රාංශය කියලා මෙතන ටයිප් කරන්න ඕන. ඒ විදිහට කරන්න. එතකොට මෙතන දැන් 1990 ගණන් වල එක එන අනිවාර්යෙන් 99 98 එහෙම ඒ විදිහට නෙන්නේ. ඒ විදිහට දාලා අන්තිමට තියෙනවනේ V අකුර. ඒ විදිහට නම් මේ සම්පූර්ණයෙන්ම එන්ඩ් කරන්න ඕනේ මෙතනද. මේ විදිහට. එහෙම නැත්නම් දැන් තියෙන අලුත් අයිඩි නම්බර් එකට මෙතන V නැතුව මෙතනත් එකක්මක් තියෙන්නේ. මේ ඉලක්කම් 10ම ඇතුළත් කරන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ date of birth කියන්නේ උපන් දිනය. මෙතන ක්ලික් කරලා ඔයාලට ඔයාලගේ උපන් දින සිලෙක්ට් කරගන්න පුළුවන් මේ විදිහට. 2015 2014 මේ විදිහට මෙහෙම බැක් වෙවි. ඔය විදිහට බැක් වෙන්න ඕනේ. 14 13 9 98 මම මේ නිකන් දාන්නේ එක්සැම්පල් එකක් පෙන්නන්න දාන්නවා. පෙබරවාරි කියලා අනු පෙබරවාරි කියලා එතකොට එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ 28 28 කියන එක නෑ 15 කියලා දාම 15 මොනක් කරන්න ඕනේ. එතකොට 1999 පෙබරවාරි 15 කියලා මේ විදිහට ක්ලික් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ජෙන්ඩර් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය යනවා. මේල්ද ෆීමේල්ද කියලා ක්ලික් කරන්න ඕනේ මෙතනින්. එතන පිරිමි කෙනෙක් නම් මෙතනින් මේල් කියලා මෙහෙම ක්ලික් කරනවා. ඔයා ගෑනු කෙනෙක් නම් මේ විදිහට ෆීමේල් කියලා ක්ලික් කරනවා. ඊට පස්සේ පුරවැසි භාවය. ඔයා ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ශ්‍රී ලංකාවේ ඉඳලා මෙතන ඇප්ලයි කරනවා නම් මෙතන ශ්‍රී ලංකන් කියලා දානවා. ශ්‍රී ලංකාවේ ඉඳන් මෙහි ඒ විදිහට ඇප්ලයි කරනවා නම් මෙතන නම් ශ්‍රී ලංකන් කියලා දානවා. ඊට පස්සේ මෙතන පදිංචි දිස්ත්‍රික්කේ ඔයා හිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් මෙතන කුරුණෑගල කියලා ක්ලික් කරනවා මේ විදිහට. ඊට පස්සේ දුරකථන අංකය කියන්නේ ඔයාගේ WhatsApp නම්බර තමයි මෙතන දාන්නේ. මේ වරහන් ඇතුලේ තියෙන WhatsApp කියලා එතකොට මෙතන දාන්න ඔයාගේ WhatsApp නම්බර. මේ විදිහට. දැන් ටෙලිෆෝන් නම්බර කියන්නේ දුරකථන අංකය. ඔයාලගේ ලෑන්ඩ්ලයින් එක ලෑන්ඩ් නම්බරයක් තියෙනවා මේ විදිහට ලෑන්ඩ් නම්බරේ දානවා. එහෙම නැත්නම් තව මොබයිල් නම්බරයක් තියෙනවා මෙතන ඒක එන්ටර් කරන්න ඕනේ. ලෑන්ඩ් නම්බරයක් තියෙනවා මේ විදිහට ලෑන්ඩ් නම්බරේ දානවා. ඒකට ඊළඟට වැදගත්ම පොයින්ට් එකක් තමයි මේ ඊමේල් කියන එක. මෙතන දෙන්න ඕනේ වැඩ කරන ඔයාලගේ ඊමේල් එක. හදලා එහෙම වැඩ කරන්නේ නැතිව දීලා මෙතෙන්ට හරියන්නේ නැහැ. මොකද මේ ඊමේල් එක තමයි ඔයාලා සිලෙක්ට් වුණාත් ඒ විස්තර ඔක්කොම ටික එන්නේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක. ඒ හින්දා මේ විදිහට ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්ට එන්ටර් කරනවා. ඊට පස්සේ පර්සනල් ඇඩ්‍රස් ඒ කියන්නේ පෞද්ගලික ලිපිනේ. ඔයාගේ ඔයාගේ නිවසේ මේ විදිහට අංකයක් ඇති නම්බර් 269 නම්බර් ඉතින් ඒ විදිහට ඒ නම්බර් එක දාලා මෙතන ඔයාලගේ ඇඩ්‍රස් එක කියන පළවෙනි නම මෙතන දානවා. උඩ තිබ්බට මේක තමයි නම්බර් 269 උඩ තිබ්බට උහුමි. ඒක උඩ තිබ්බට කියන දාලා මෙතන පළවෙනි දෙවෙනි ඇඩ්‍රස් එක විදිහට තමයි උහුමි එක දාන්නේ. තාම මෙතනින් තව කැල්ල ඇඩ්‍රස් වෙන වචනයක් තියෙනවා නම් මේකත් දානවා මේ විදිහට. ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක මෙතන දාන්න ඕනේ. මොකද ඒකට තමයි මේ
සිලෙක්ට් කරගත්ත උස්මාල්ගෙන් මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි. හොඳයි ඊළඟට බලමු GCE O level පිරිවෙන් පිරිවෙන් අවසාන රිසල්ට්. ඒ කියන්නේ මලා පිරිවෙන් O level පිරිවෙන් ලියපු කෙනෙක් නම් කියන පිරිවෙන් ලියපු හාමුදුරුවමක් නම් මෙතන පිරිවෙන් අවසාන විභාග ප්‍රතිඵල කියන එක දානවා. ඒක ගණන් වලට කොහොමද තියෙන්නේ කියලා මේ විදිහට දානවා. එහෙම නැතුව සාමාන්‍ය පෙළ ලියුණා මේ විදිහට සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්ද දානවා මෙතෙන්ද. ඊට පස්සේ ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතෙන්ට ඇතුළත් කරනවා. ඊට පස්සේ ඔයාලගේ මෙතන ගන්නේ මෙතන සබ්ජෙක්ට් නමම එන්ටර් කරන්න නෑ. මෙතන තියෙන ගණිතය සඳහා ශ්‍රේණිය. ගණිතය සඳහා තියෙන ග්‍රේඩ් එක විතරයි දාන්න දෙන්නේ. මූලික පිරිවෙන් අවසාන විභාගයේ සමත් වී ගණිතයේ විෂයට පෙනී නොසිටියා නම් අයිදුම් කරුවෙක් නම් ගණිතය සඳහා ශ්‍රේණිය ලෙස not applicable කියලා දානවා. මේ විදිහට ඒ කියන්නේ පිරිවෙන් මූලික පිරිවෙන් අවසාන විභාගයේ ලියපුවා ඉන්න විභාගය ලියලා සමත් වෙලා ඒත් ගණිතයට පෙනී ගණිත විභාගෙ ලිව්වේ නැත්තම් එතකොට දාන්න මෙතන not applicable කියලා. එහෙම නැතුව ඔය ඕල විභාගෙ ලියලා ගණිතයට C සාමාත්‍යයක් කියන විදිහ මෙතන C කියන මේ ක්ලික් කරනවා. හොඳයි අපි යමු ඊළඟ ස්ටෙප් එකට. qualifications to be considered for the application. ඒ කියන්නේ අයදුම්පත් සඳහා සලකා බැලීමේ සුදුසුකම්. මෙතනදී අහන්නේ මේ A level සුදුසුකම් ගැන. A level සුදුසුකම ගැන. ශ්‍රී ලංකාවේ GCA A level විභාගෙ ලියුවා නම් මේ විදිහට GCA A level කියන මේ බටන් එක ක්ලික් කරන්න ඕන මෙතනින්. එහෙම නැතුව ඔයා ලන්ඩන් වල ගිහින් A level කරා නම් මෙතන ලන්ඩන් A level කියලා තියෙන මේ ක්ලික් කරනවා. එතකොට ඒක දාලා විස්තර ටික මෙතනින් එනවා. එහෙම නැතුව ඔයා වෙනස් සුදුසුකම් සපුරා තියෙනවා නම් මේ විදිහට ඒ කියන්නේ NEQ A level කරන්නේ නැතුව NEQ level මට්ටමට නම් විතරක් කරලා තියෙනවා නම් මෙතනින් මේ විදිහට other qualifications කියන එක දෙන්න ඕනේ. මේ විදිහට. මම දැන් මෙතන GCA A level ලියලා තියෙන හින්දා මේ විදිහට දානවා. ඊට පස්සේ ඔයා උසස් පෙළ කරපු වර්ෂය මෙතනින් දාන්න ඕනේ. 2020 නම් 2020 මෙතනින් දානවා. ඊට පස්සේ examination number. ඒ කියන්නේ ඔයාලා විභාග අංක මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී ඔයා ඔයා ඒ වලට ලිව සබ්ජෙක්ට් තුන මේ විදිහට දාන්න ඕනේ. මෙතනදී ඔයා accounting කරනවා නම් කොමර්ස් කරනවා නම් accounting කරනවා නම් මෙතන accounting එක සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ රිසල්ට් ෂීට් එකේ වැඩිම තියෙන රිසල්ට් එක තියෙනවනේ. රිසල්ට් තුන එක. ඒ වැඩිම තියෙන රිසල්ට් ෂීට් එකේ ඉඳන් මෙතනින් මේ විදිහට ඇප්ලයි කරන්න. මම මෙතන history වලට ඒකක් තියෙන ඉඳලා ඉස්සලාම history කියන එක මෙතනින් දානවා. මේ විදිහට. ඊට මම ඊළඟට වැඩි බුද්දිස් සිවිලයිසේෂන් වල. ඒ කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. මම ඒක දානවා මේ විදිහට B කියලා. ඊට ඊළඟට මම ලියුවේ ලැන්ග්වේජ් එක. ජපාන් ලියුවේ මම. මේ ජපනිස් කෙනෙක් ක්ලික් කරලා මෙතන අදාළ රිසල්ට් ටික දානවා. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක යනවා. මෙතන A level සබ්ජෙක්ට් එක ඔයාලා කොමන් ජෙනරල් ටෙස්ට් එකට ලකුණු කීයක් ගත්තද කියනවා.
ඒ කියන්නේ පොදු පරීක්ෂණයට ලකුණු කීයක් දාන්න තියෙනවා? 30 or above. ඒ කියන්නේ 30ට වැඩිය ලකුණු වැඩි නම් මෙතන 30 or below or 30 or above කියලා දෙනවනේ. ඔයාලගේ ලකුණු 30ට වැඩිය අඩුවෙන් තියෙනවා නම් මෙතන below 30 කියන එක දෙනවනේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේ තියෙනවා A level exam එක ලියලා ආපු ස්ටාර් ෂීට් එකේ ඔයාගේ ස්ටැටිස්කෝ කියලා වෙනම අගයක් දීලා තියෙන. අන්න ඒ වගේ මෙතන දාන්න ඕනේ. කීයද කියලා මේ විදිහට ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන පල්ලෙහින් පෙන්නනවා. මොකද අපි දැන් මේ අපේ කියන බිස්නස් මැනේජ්මන්ට් කියලා දාලා. ඒක නම් මෙතනින් ඔටෝම මෙතනින් වැල්ලා තියෙනවා. බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී කියලා. මෙතනදී වාට තියෙන්නේ මේ වෙන මොකුත් අනිත් ඩිග්‍රී සිලෙක්ට් කරලා නැත්නම් මෙතන අපි ස්පෙෂලි තෝරගත්තේ බිස්නස් මැනේජ්මන්ට් එකේ අදාළ ඇප්ලිකේෂන් එක නේක. මෙතන මාධ්‍ය තෝරන්න කියලා තියෙනවා. මෙතන ඉංග්‍රීසි මීඩියම් වලින් කරනවා නම් මෙතන ඉංග්‍රීසි කියලා ක්ලික් කරනවා. සිංහල වලින් කරනවා නම් මේ විදිහට සිංහල කියන එකට ක්ලික් කරනවා මේ විදිහට. හරි දැන් ආයුධම් පත්‍රය මේ විදිහට පුරලා ඉවරයි. දැන් මෙතනින් වැටෙනවා download the specimen paying slip. දැන් මේ විස්තර ටික පුරලා තියෙන. දැන් මෙතනින් ඔටෝම මේ විදිහට payment slip එකක් ඇඩ් වෙලා තියෙනවා මෙතන. ඒ slip එක මෙහෙම ක්ලික් කරලා download කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් මෙතන මේ ගිණුම් අංගය කියන එක උඩින් තියෙනවා. මේ 1.01 කියලා මේ විදිහට 8යි මේ විදිහට ඉලක්කම් 4යි 8යි ඉලක්කම් 16කින් යුත් ගිණුම් අංකයක් මේ විදිහට ඔටෝම මේ විදිහට පෙන්නනවා. මෙන්න මේක තමයි රෙෆරන්ස් නම්බර් එක කියන්නේ. රෙෆරන්ස් නම්බර් එක අපිට දෙන. මේ රෙෆරන්ස් නම්බර් එක තමයි මේ විදිහට රුපියල් 1000ක මුදලක් රෙජිස්ට්‍රේෂන් ෆී එක විදිහට ගන්න. මේ රුපියල් 1000 බඳින්න ඕනේ ගිහින්. බැංකුවට ගිහිල්ලා මෙන්න මේ විදිහට ස්ලිප් එක ෆිල් කරන්න ඕනේ. කියන්නේ මේ ගිණුම් අංකය කියන එකට දාන්නේ ඔයාගේ ගිණුම් අංකය කියන එකට දාන්නේ මෙතන මේ වාර්ඩ් දීලා තියෙන රෙෆරන්ස් නම්බර් එක. ඊට පස්සේ මෙතනින් දිනේ දාලා දිනේ දානවා මෙතනින්. මෙතනින් දාන්නේ ගිණුම් හිමියාගේ නම කියන එකට University of California Center for the Distance of Continuing Education කියන මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕනේ. මෙතන ගිණුම් හිමියාගේ නම පෙරේරා එහෙම කවුරුත් එහෙම දැන් පෙරේරා නුවන් එහෙම කියලා දැම්මට හරියන්නේ නැහැ මෙතන. මෙන්න මේ දීලා තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ ගෙවින් කටයුතු කරන මේ එඩියුකේෂන් සෙන්ටර් එකට අදාළ එක දීලා තියෙන මෙතන නම. ඊට පස්සේ මෙතන නම කියන එකට පල්ලෙහායි මේ නම කියලා තියෙන. එතන ඔයාගේ නම දානවා සම්පූර්ණ නම. height your full name. මෙතන දානවා ලිපිනේ. ඊට පස්සේ මෙතනින් දානවා වැඩ කරන ෆෝන් නම්බර් එක. මෙතන මේ ඔටෝ වැරලා තින්නේ ඔයාගේ ID නම්බර්. මේවා ෆිල් කරපු ID නම්බර් එකට අදාළව තමයි මේ උඩ තියෙන රෙෆරන්ස් නම්බර් එක ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහටම ෆිල් කරලා තමයි ගෙවින් කටයුතු කරන්න ඕනේ. දැන් මේ රිසිට් එක මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒ විදිහට නැත්නම් මේක ඩවුන්ලෝඩ් කරගෙන හරි තියා ගන්න ඕනේ. මේක print out එකක් කරන් යන්න ඕනේ යනකොට
දැන් එතකොට මේ විදිහට එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ මේ විදිහට check the applications කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කලින් චෙක් කරන්න කියලා තියෙන්නේ. මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා මේ හරි එකක් වෙලා තියෙනවා. මෙතනින් බෑක් වෙලා මේ විදිහට අපිට ටික් කරගන්න පුළුවන් ඕන විදිහට. මෙතන දැන් බිඳුව කියන එක අයින් කරලා මෙතන හද දාන්න ඕනේ. මොන විදිහට හදලා හරියට චෙක් කරලා මේක සියම් කම්ප්ලීට් නම් මෙන්න මේ විදිහට සබ්මිට් ඇප්ලිකේෂන් කියන එක දෙන්න ඕනේ. මේ සබ්මිට් ඇප්ලිකේෂන් කියන එක දුන්නාම කෙලින්ම ඔයාලා එක්ක යනවා මෙන්න මේ විදිහේ තැනකට. ඒතර මෙතන දෙන්න ඕනේ මෙන්න ඔයා දැන් දුන්න ID නම්බර් එක තියෙනවනේ. ඒ නම්බර එක මෙතන දෙන්න ඕනේ. මේක දීලා ප්‍රොසීඩ් ගිහින් ඉදිරියට ගියාම මෙන්න මේ විදිහට ඔයාගේ විස්තර ටික පේනවා. You have already applied 2025 academic year. Your reference number is කියලා දාලා ඔයාගේ මේ reference number එක දීලා තියෙනවා මෙතන. මේකට තමයි ඔයා ඔපියලා දාලා රෙජිස්ටර් fee කරන්න ඕනේ. ඔබ දැනටමත් 2025 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම් කර ඇත. ඔබ යොමුවන්ගේ කියලා අර reference number එක දාලා තියෙනවා. මේක මේ විදිහට click the pin click කරලා මෙන්න මේ විදිහට print out කරනවා. print out කරන්න දෙන ඕන communication එකට. මෙතන your name is කියලා අර අපි apply කරන දවස් නම මේ විදිහට පෙන්නනවා. ඒතර අපිටම අපේ ID number එකටම මේ විදිහට reference number එකක් හැදෙනවා submit කරාට පස්සේ. මේ number එක තමයි ඒක. ඒ reference number එක. හොඳයි යාළුවනේ ඉතින් ওই විදිහට තමයි අපි කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර පළ සඳහා ආයෝජන කරන්නේ. මේ පිළිකරණ එකේදී ඔයාලට ගැටලුවක් ආවොත් මම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ නම්බර් එකක් දාලා තියෙනවා. ඒ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. ඒ වගේම තමයි අපි මේ රුපියල් 2000 එහෙම සල්ලි ගන්නත් ෆ්‍රී මේක ඇප්ලයි කරලා දෙනවා කට්ටියට. මොනවා හරි ගැටලුවක් આવොත් අපිට දැනුම් දෙන්න. එන ආදරෙන් බොහොමත්ම ස්තුතියි මගේ channel එකට රැඳී සිටිය. නැවත මේ වගේ අප්ඩේට් ගෙනීමෙන් බලාපොරොත්තු වෙමින් අද මම ඔයාලගේ සමුගන්නවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා.